හයි ඉතින් ඔයාලට කොහොමද මේ තියෙන්නේ මගේ නවවෙනි වීඩියෝ එක. ඉතින් මං අද ඔයාලට අරන් ආවේ ඩේ ව්ලොග් එකක්. ඉතින් අද මම shopping කරන්න යනවා. ඉතින් ඔයාලවත් එකතු කරගන්න මම හිතුවා. ඉතින් මගේ වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඉතින් මුලින්ම අපි shopping කරන්න යන්න කලින් අත්තම බලන්න යනවා. අපි යන්නේ ෂෝට් කට් එකකින්. ඉතින් ඔය තියෙන ෂෝට් කට් එක තමයි. ගිහිල්ලම් බලමු. ඔය ඉතින් ඇහේ ඉන්න නරක බලු තඩියා. එයාගේ නම ජැකි. එයා රිච් බැක් කෙනෙක්. ඔය ඉතින් ඔය ෆෝන් එක කන්න තමයි එයා හදන්නේ. එයාට පුදුම විසයක් තියෙනවා. එයාට නම් දැන් අවුරුදු 3ක් වගේ වෙනවා. එයා පියනවට මාර ආසයි. ඉතින් සෙල්ලම් කරන්න තමයි එන්නේ. ආව ලිහුවොත් එහෙම මට වීඩියෝ නෙමෙයි මට දුවන්න තමයි වෙන්නේ. මොකද එයා සෙල්ලමට පයින්නවා. එයා බරයි අපිට වඩා. අන්න ඒකයි. දැන් වීඩියෝ කරනවා කියලා දැනගත්තාම එයා හොඳ ළමයා වගේ වාඩි වෙලා ඉන්නවා. එයා ලස්සනයි දයාලුවනේ. දැන් ඉතින් අපි යන ගමන් ඉන්නේ මම ඔයාලට ඇවිත් පෙන්නන්නම් ගෙනාපු බඩු ටික. මට ඇතුළේදී නම් වීඩියෝ කරන්න හම්බෙන්නේ නැහැ. මම ඔයාලට ඇවිල්ලා මම මොනවද ගත්තේ කියලා ඔයාලට පෙන්නන්නම්. එතකම් ඉතින් ඉන්න. මොකද මට shops ඇතුලේ වීඩියෝස් ගන්න බෑනේ. ඔන්න මං ගෙදර ආවා. එන ගමන් කඩෙන් අයිස්ක්‍රීම් එකක් අරන් ආවා. මොකද ගොඩාක් කව්වයි සහ දාඩියත් වැඩි. ඒකයි. ඔය බලන්නකො ඒන්ජල්ගේ යාළුවා කොහෙද ඉන්නේ කියලා. ඔය තියෙන්නේ ඉතින් මම ගිය shops තමයි. මම cool planet එකටයි සුපුල් එකටයි තව shops දෙකකටයි ගියා. එතකොට හතරකට ගියා. ඉතින් බලන් ඉන්න මම ගොඩක් එහෙම ගත්තේ නැහැ. නංගිටත් එයාගේ බර්ත්ඩේ එක තිබ්බා. ඉතින් මං ගානේ මං එයාට gift දෙකක් අරන් දුන්නා. බලන්නකො ඉතින් ඒ gift දෙක හොඳයිද කියලා. බලන්න ඉතින් මං කොච්චර හොඳද කියලා. ඕක තමයි මම ෆස්ට් ගත්තේ. මුලින්ම ගත්තේ ඕක. බෙල්ට් එකක්. ඒක මාර ලස්සනයි. ඒක charm. ඒක දෙපැත්තම දාන්න පුළුවන් කිව්වා දුඹුරු පාටයි කළු පාටයි විදිහට. අර කෑල්ල මාළු කරගන්න විතරයි තියෙන්නේ කිව්වා ඒ කඩේ එක්කිනා. ඊට පස්සේ අපි ගියේ cool planet එකට. සර්ප්‍රයිස් එකක් තියෙනවා. ඔන්න බලන්නකෝ. මම මුලින්ම ගත්තේ මොකද්ද කියලා. මම ගත්ත කුරෝමි කියන්නේ මම ගත්තා වුණාට මම ඔක අරන් දුන්නේ නංගිට. මම කුරෝමිට ආස නැහැ. මම ආස ස්ටිච්ට. කුරෝමි අනේ මන්ද මට පෙන්වන්න බෑ කුරෝමි වේ උනාට ඉතින් නංගි ආසයිනේ. මම ආස දෙයට අරන් හරියන්නේ නැති නිසා මම එයාට කුරෝමි අරන් දුන්නා. ඊළඟට මම ගත්තා ඔය බ්ලූ ටී-ෂර්ට් එක. බලන්න ඉතින් ඔය බ්ලූ ටී-ෂර්ට් එක ලස්සනයිද කියලා. ඕකට මම ගන්නේ එලිෆන්ට් පෑන්ට් දන්නවනේ ඔයාලා. ඒකේ කලර්ස් මට ගොඩක් තියෙනවා කලර්ස්. මම ඒව තමයි කැමති අඳින්න. ඉතින් මම ඒක ගද්දි ඒකට ගැලපෙන ටී-ෂර්ට් එකක් ගන්නවා. ඔය තියෙන ඉතින් ඒවා අර බ්ලූ කලර් ටී-ෂර්ට් එක ඕකට. ඉතින් බලන් ඉන්න ඉස්සරහට වීඩියෝ එකේ මොකද වෙන්නේ කියලා.
ඉතින් ඔය තියෙන්නේ අපි ඊළඟට ගිය කඩේ බිල් එක තමයි. ඔය කඩෙන් මම ගත්තා සැන්ඩල්ස් එහෙකුයි තව චූටි දෙයක් ගත්තා. ඒක මට ඔය වෙලේ පෙන්වන්න අමතකුණා. ඒ නිසා මම ඒක ඔක්කොම බඩ පෙන්නලා ඉවර වෙලා අන්තිමට පෙන්නන්නම්. මම අර ගත්ත ඇඳුම් හතරට ගැලපෙන තමයි සැන්ඩල්ස් දෙකක් ගත්තේ. බ්ලැක් සැන්ඩල්ස් දෙකක් තමයි මං ගත්තේ. ඉතින් ඔය සැන්ඩල්ස් දෙක ලස්සනයි නම් මට කමෙන්ට් එකක් දාගෙන යන්න. කමෙන්ට් සෙක්ෂන් එක ඔන් වෙලා තිබ්බොත් ඒක මගේ ගානට. ඊට පස්සේ මම නංගිට ගිෆ්ට් එකක් අරන් දුන්නා. ඕක අරන් දුන්නේ මම. අර කුරෝමි අරන් දුන්නේ තාත්තා. ඉතින් සල්ලි දුන්නා මං එයාට දුන්නා අරගෙන. අර මම අනිත් කුපන් එකෙන් බඩු ගත්තේ ඔයාලා මගේ බර්ත්ඩේ vlog එක බැලුවා නම් يعني after birthday vlog එක. ඒක මං කිව්වා මට gift එකට voucher එකක් හම්බුණා කියලා. අනේ ඒකෙන් තමයි මම cool pen එකේ ටික ගත්තේ. ඔය තියෙන්නේ ඉතින් අර stitch key tag එක තමයි. ඉතින් අද වීඩියෝ එක ගැන ඔයාලා මොකද හිතන්නේ? ඔය නිකන් හින්ජේ දාලා. ඉතින් අද වීඩියෝ එක ලස්සනයි.